සුබ දවසක්. අද ලෝක අකටයුතු නාදකයන්ගේ දිනය. අද මේ රූපේ ඉන්නේ, මේ පින්තූරේ ඉන්නේ ලලිත් අමන්වල මහතා. මේ ඉන්නේ ඔහුගේ මූණේ ඔබ දකින්නේ ඇත්තටම ඔහු විසින් තමන්ගේ මුහුණට ඇසිඩ් පහරක් කරනවා. ඔහු අතිරේක විගණකාධිපතිවරයෙක් විදිහට ඉතාම කීර්තිමත් රජයේ සේවකයෙක් විදිහට මියගිය වැඩ කරලා අවසානයේ ජීවිතයෙන් සමුගත්ත ලලිත් අමන්වල මහතා. ඉතින් අමන්වල මහතාගේ ජීවිතේ මේ තියෙන්නේ අනිද්දා පුවත්පතේ ඔහු එක්ක මම කරපු 2021 අප්‍රේල් 21 වෙනිදා කරපු ඉන්ටර්විව් එකේ ඔහු එකේ කියපු කතාවලින් මම හෙඩ්ලයින් එකට ගත්තා තමයි මම පත්තර වලට විස්තර දුන්නා හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අබන්වල කියන එක. ඉතින් අපි කතා කරන්න යන්නේ ලලිත් අබන්වල මහතා ගැන කෙටි අදහස් දක්වීමක් කරන්න යන්නේ. ඔහු අකටයුතු නාදකයන්ගේ දිනේ ඔබට විස්මිත මේ ඔබ දකින්න ඇති කෙහෙලිය රඹුක්වැල්ල ගේ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මේ සිදුවීම් වලදී අබන්වල මහතා ගැන Facebook එකේ සටහන් ලියවිලා තියෙනවද කියලා දකින්න ඇති. කවුද මේ අබන්වල? මට මගේ අම්මා මෙසේජ් එකක් දාලා එක වෙලාවක මෙසේජ් එකක් දාලා කියලා තිබුණා මේ අබන්වල ගැන පොඩ්ඩක් කතා කරන්න බැරිද කියලා. ඉතින් අද ලෝක අකටයුතු නාදකයන්ගේ දිනේ එහෙම නැත්නම් විසල් බ්ලෝවර්ස් ඩේ එකේ අනිවාර්යයෙන්ම මේ අදීන මිනිස්සයා ගැන යමක් කියන්න ඕනේ. ඉතින් මම අකටයුතු නාදකයා කියන්නේ කවුද, මොකක්ද ඒකේ වැදගත්කම කියන එක ගැන අන්තිමට කියන්නම්. මම මේ ඔහුගේ ජීවිතයේ අන්තිම සම්මුඛ සාකච්ඡාව ඔහුගේ ජීවිතයෙන් සමුගන්න කලින් ඒක කරන්න ලැබිච්ච එක ඇත්තටම මම තව සතියක් කරේ පහු වුණා නම් මේ වැඩේ ඔහු අසනීප තත්ත්වයෙන් චුට්ටක් අසනීප වෙලා තමයි ඔහු මරණයටපත් උනේ. ජීවිතයෙන් සමුගත්තේ කනගාටුදායක විදිහට. ඔහු තව කාලයක් ඉන්න තිබුණු කෙනෙක් විද්වතෙක් විදිහට තමන්ගේ ඔහුගේ දැනුම මේ වෙලාවේ අම්මන්වල මහත්තයා හිටියානම් මේ වෙලාවේ ඔහුගේ විශේෂඥ දැනුම අවශ්‍ය ලබා ගන්න ඔහුට ඇත්තටම ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ය아가න්න හරි නැත්නම් වෙන විදිහකට රාජ්‍ය නිලධාරියෙක් විදිහට උපදේශකයෙක් විදිහට හෝ නැත්නම් මම දන්නේ කුමන හෝ කැපැසිටි එක්ක වැඩක් ගන්නම තියපුණු අති විශිෂ්ට කෙනෙක් තමයි 2022 ඒ විදිහට ගිය තව අවුරුදු 5ක් මේ රටේ ඔහුට තව ජීවිත කාලයේ මේ ඉන්න තිබුණ නම් ඒ මිනිස්සයා තරම් වැදගත් කෙනෙක්. මම හිතන ශානි අබේසේකර නැවත සේවයේ තුල ඔහු ශානි අබේසේකරගේ සේවය ලබා ගත්තා වගේ එතුමාගෙනුත් සෑහෙන සේවයක් මේ වෙලාවේ ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඉතින් අබන්වල මහත්තයා ඉපදිලා තිබුණේ 1900 මම ඒ කතාව කියන කලින් කියන්නම්. අබන්වල මහත්තයා කියපු වැදගත්ම දේ ඒ මං කියපු අවසාන සම්මුඛ සාකච්ඡාවේදී කරපු වැදගත්ම එළිදරව්ව මට අනුව ඔහු කිව්වා ඔහු මෙහෙම කියනවා. හරිද? විගණවලට සාධාරණ ඉටු කරවා ගැනීමට මම උපරිම මහන්සි වුණා. මම පත්තරවලට විස්තර දුන්නා. පත්තරවලට දුන්නේ මගේ ගනුදෙනුවක් බේරගන්න නෙමෙයි, සත්භාවයෙන් යුක්තිය වෙනුවෙන් කළ දෙයක්. මාධ්‍ය වලින් ලියපු නිසා තමයි ඒවට ක්‍රියාමාර්ග ගත්තේ කියලා. ඔහු විගණන කරලා ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කියනවා ඔහුගේ තාම ඓතිහාසික විගණනයක් තමයි අලි විගණනය. ඉතින් ඔහු මං අලි විගණනය ගැන ඔහු කියනවා. ඒ ගැනත් මම මතක් කරන්නම්. ඉතින් ඒකේ ඔහු කියනවා විගණකාධිපතිවරයා ඒ කියන්නේ කැලෑවේ ඉන්න අලිපටව අල්ලලා සිදුවීම ඒ කියන්නේ අල්ලලා තියාගෙන ගෝඨාභය රාජපක්ෂ පවා මේ සිදුවීම් වලට මැදි වුණා. හරිද? ගෝඨාභය රාජපක්ෂගේ අලි පින්න වලට බාර දුන්නා කියලා කිව්වා. ඇතුළු මහේස්ත්‍රාත්වරු තිලනකමගේ මහේස්ත්‍රාත්වරු අත්අඩංගුවටපත් වුණා. හාමුදුරුවෝ අත්අඩංගුවටපත් වුණා. අලි විශාල ප්‍රමාණයකට දාලා නඩු තිබුණා. ඔහු කියපු විදිහට ඔහු කියනවා මෙහෙම. මේ ඉන්ටර්විව් එකේදී කිව්වා බලෙන් තමයි මම විගණනය කළේ. මම මේ විගණනය කරන්න හදුවම විගණකාධිපතිවරයා ඒකට එපා කිව්වා. බලෙන් තමයි විගණනය කළේ. ඒ වෙලාවේ මම කරනවා හෝ කරන්නේ නැහැ කියලා උත්තර කියන්නේ කරන්න එපා කිව්වම කරනවද නැද්ද කියලා කිව්වේ නැහැ. ඔහු පුද්ගලයෝ 40 දෙනෙක්ගේ කට උත්තර ලියලා විගණනය තොරතුරු එකතු කරගෙන ඒ ටික පත්තර වලට දුන්නා. හරිද? දුන්නාට පස්සේ මෙයා කියන විගණකාධිපති කෝල් කරාලු. එපා කර කියපු විගණනය අයි කරේ කියලා විනාඩි 15ක් විතර බැන්නලු. ඊට පස්සේ අමල්නෙල මහත්තයා මාත්‍ය කිව්වා එතුමගේ ඇස්වලත් කඳුළු තිබුණා. මම පොඩි දරුවෙක් වගේ මට හැඬුනේ. ඔහු කියද්දී ඔහු කිව්වා මම කිව්වා මේ රටේ මිනිස්සු මට පඩි ගෙවන්නේ විගණනය කරන්න. ඔබතුමාට එන්න එපා, එහෙම එක කරන්න එපා කියන අයිතියක් නැහැ කියලා. ඒකට උත්තර විදිහට විගණකාධිපතිවරයා තව නරක විදිහට කතා කරාලු. ඒ වචන කියන්නත් බෑ කියලා අබන්වල මහත්තයා කිව්වා. මම ඒ සුදුසු උත්තරයක් දුන්නා. අන්තිමට විගණකාධිපති දෙපාර්තමේන්තුවට කීර්ති නාමයක් දෙමින් තමයි මේක අවසන් කළේ. ඒ වගේම ඔහුගේ ඇසිඩ් ප්‍රහාරය ගැනත් කෙටියෙන් කියනවා. ඔහු මෙහෙම කියනවා. ඔහුගේ කතාව මේකත් ඉතාම සංවේදී වුණ අවස්ථාවක්. ඔහු කියනවා අපි රාජ්‍ය විගණකයෝ අපේ වගවීම තියෙන මේ රටේ මිනිස්සුන්ට අපට පවරපු රාජකාරිය ඒ මිනිස්සු බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට කිරීමට විගණකයා හෝ වෙන රාජ්‍ය නිලධාරියෙක් වගේ කියනෝනේ. මම දෙපාර්තමේන්තුවේ රාජකාරී පටන් ගත්ත දවසේ ඉඳන් විශ්‍රාම යන තුරුම කලේ එක තමයි. 1986 පෙබරවාරි
5 වෙනිදා තමයි මම විගණන අධිකාරියෙකුවෙක් විදිහට රාජකාරිය පටන් ගත්තේ. 2017 නොවැම්බර් 3 වෙනිදා අතරේක විගණන කාර්යපති හැටියට විශ්‍රාම ගත්තා. අවුරුදු 32ක් රාජකාරී කළේ ප්‍රතිපත්ති අනුව. ඉතින් එහෙම කියලා ඔහු ඇසිඩ් ප්‍රහාරය ගැන කියපු දෙයක් තමයි ඉන්න මට පොඩි වෙලාවක් දෙන්න. ඔය සිදුවීමට පදනම් වූ විගණනය කරපු කාලේ මේක ඇවිල්ලා මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු ව්‍යාපාරික පිරිසක් තමයි මේක කරන්නේ. ඔය සිදුවීමට පදනම් වූ විගණනය කළ කාලේ මහනුවර මගේ විගණන කාර්යාලය කැඩුවා. ඊට කලින් මට තොරතුරු ලැබිලා එතන තිබුණ වැදගත් ලිපි ලේඛන සහ ලිපිගොනු සහකාර විගණන අධිපතිගේ කාර්යයකට ගිහිල්ලා දැම්මා. දිගටම මට කරදර තිබුණා. මගේ රියදුර නැවිත් කිව්වා වාහන යනකොට සර්ට ලොකු අනතුරක් කරන්න ලෑස්ති වෙනවා කියලා. ඔය කාලේ උදෑසනක ඔය අධ්‍යක්ෂණයට මෝර්නින් කිව්වොත් මට දෙපාරක් ගුඩ් මෝර්නින් කිව්වා කියලා කියනවා. මූණට එහෙම හිටියේ කියලා කිව්වා. මැයි මාසේ ප්‍රහාරය එල්ලුනේ මට. ඇසිඩ් ප්‍රහාරය එල්ලුනේ. ඊට කලින් අලුත් අවුරුදු උත්සවයක් තිබුණා. මම යන්න ප්‍රමාද වුණා. මම එනතුරු උත්සවේ නතර කරගෙන නැත්නම් ඔහු හිටියක වෙලාවක. මගේ අතර කිරිබත් කෑල්ල බෙදලා දුන්නේ ඔහු. පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ මට ගහන්න යන වෙලාවේ ඔත්තු බැලුවේ ඔහුගේ කාමරේ ඉඳන් බව. ඔහු තර්ජනය නොකරට 2002 අප්‍රේල් වලදී ප්‍රධාන ගණකාධිකාරී මට කෝල් කරලා ලිපගිනි මොළවන කතාවක් කියලා තර්ජනය කළා. තවත් නිලධාරියෙක් කච්චේරිය ළඟදී තර්ජනය කළා. ඒ පාර මම අධ්‍යාපන අධ්‍යක්ෂකට කතා කරලා කිව්වා මෙහෙම තර්ජනය එනවා. ඒව කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා කියලා. ඔහු මගේ අත් දෙක අල්ලලා කිව්වා පිස්සු දමන්නවල මහත්තයා අපි එහෙම දේවල් කරනවාද කියලා. ඊට පස්සේ තමයි මේ අපරාධය කළේ. මම ඒ කියන්නේ මේ ඔහු කියනවා මම හිතුවේ මට තර්ජනයක් කරයි කාරකට ගලක් ගහයි කියලා. මාව මරන්න උත්සාහ කරයි කියලා හිතුවේ නෑ. මට කාගෙනවත් වෛරයක් නැහැ. විහිළු තහළු කරගෙන හිටපු කෙනෙක් මම. ඊට පස්සේ අවුරුද්ද ජනවාරියේ වෙනත් තැනකට යන්නයි මං හිතන් හිටියේ. ඒත් මේක සිද්ධ වුණා. ඒක නම් මං කනගාටු වෙන්නේ නැහැ. එදා මෙහෙම හිටියානම් මට මෙහෙම සිද්ධ වෙන්නේ නෑනේ කියලා. ඒ කියන්නේ එදා මෙහෙම හිටියානම් ඒ කියන්නේ මේ වගේ මේ විගණනයේ කොන්ද ඇතුව කරේ නැතුව හිටියානම් මට මේ කරදරේ සිද්ධ වෙන්නේ නැති වෙයිනේ කියලා හිතන්නේ නැහැ. අවුරුදු 31ක් තිස්සේ මම ආයතනයකින් අයුතු ලාභයක් හැටියට ප්ලේන් ටිකක්වත් ඉල්ලලා නැහැ. මගේ එක නංගි කෙනෙක් ගුරුවරියක් අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කරපු කාලේ අය ආපදා ණය ඉල්ලුම් කරා. සාමාන්‍ය අවුරුදු ගණන් යනවා. නංගි මං ඉල්ලුවා ඒක ඉක්මනින් අරන් දෙන්න කියලා. මම බැලුවම ඇයට සාමාන්‍ය ක්‍රමවේදය අනුව අවුරුදු 1කමාරක් විතර යනවා. මම මැදිහත් වුණා නම් වරුවින් චෙක් එකක් ලියාගෙන තිබ්බා. ඒත් මම මගේ සල්ලි වලින් නංගිට රුපියල් 25000 දුන්නා. මේක පුළුවන් විදිහට ගෙවපන්. ණය අතහැරලා දාපන් කියලා. ඉතින් ඔහු ඊට පස්සේ කියන 2000 මේ කියන ඇසිඩ් ගැසීමේ සිද්ධියෙන් පස්සේ 2002 ඊට පස්සේ අවුරුදු ගාණක් යනකම් මේ විදිහටම අවදානම් අරගෙන විගණන කරා විනිසුරුවරුන්ට බලවතුන්ට ඔහු තමයි මරිච්චිකට්ටු කරඩක්කුලි ප්‍රදේශයේ අර නැවත පදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ එහෙම නැත්නම් රිෂාඩ් බදින් සම්බන්ධ කතාවලදී ඉතින් මේ දේවල් ගොඩකදී කරපු දේවල් අපේ දෙමාපියන් භෞතික දේවල් වලට නෙමෙයි ගොඩක් සැලකුවේ සල්ලි වලට එහා ගිය දෙයක් ඔවුන්ගේ ජීවන දර්ශනය තුල තිබුණා අපි කැමැති විදියට හැදුනා මිසක් උඹලා අහවල් දේපල් කරපන් කිව්වේ නෑ තාත්තත් නැති වුණාට පස්සේ මට හරක් පට්ටියක් තිබුණා කුකුලෝ හිටියා එළුවෝ හිටියා මට හොඳට හාන්න පුළුවන් ලොකු කුඹුරක් කළා පැල් බැඳගෙන අධ්‍යාපනයට යමුනේ නැහැ රාජ්‍ය සේවයට ගිය පියරු බබාලා නෙමෙයි අපි විගණන වෙනුවෙන් මම නිලධාරීන් යවලා ඉන්නේ නැහැ මාත් යනවා සම්පූර්ණයෙන් බිමට ගිහිල්ලා වැඩ කරනවා කොටිමුකතේ මරිච්චි කට්ටු කාලේ ඔහු ගිහිල්ලා එහෙ ගියා ඔහු ඇස් වලින් බලන්න ඉතින් ඔය විදිහට ඔහු කිව්වා ඔහු ඇත්තටම කුඹුරු වැඩ කරා විශ්‍රාම යන ඒ පසු කාලිනව ඔහු කිව්වා මට නංගිලා 4 දිනක් පොඩි ආර්ථික ප්‍රශ්න ආවා අපට වී මූලක් එහෙම තිබුණේ ඒව කලේ අප්පච්චි ඔහු නැති වුණාම ඉඩම් නඩු පවා වැටුණා පෙර කරදොරුවන්ට සල්ලි ගෙවන්න වුණා නඩු වලට යන්න වුණා අයියා උසස් පෙළ කරපු ගමන් තේ ෆැක්ටරි එකේ වැඩට ගියා ගෙදර කටයුතු බලාගෙන අම්මට උදව් කරගෙන මම හිටියා කියලා ඉතින් ඊට පස්සේ තමයි ඔහු විගණන සේවයට ගියේ ඉතින් විගණන සේවයේදී ඔහු කියනවා කෝප් සහ කෝපා කමිටුව විදිහට අපි වාර්තා අරගෙන ගියා. මම එනකොට සමහරු කැමති වුණේ නැහැ. මොකද මම ගියාම විගණන නිරීක්ෂණයට සාධාරණීය කරවගන්න සටන් කරනවා. ඒ කියන්නේ නිකන් විගණන රිපෝට් එක දීලා ඉන්නේ නැහැ. එතනදී සාකච්ඡාවේ දේවල් දන්නවනේ දේශපාලනඥයෝ ඉන්නේ කමිටුවේ වාඩි වෙලා වාර්තාවේ සැර බාල කරන්න. දැන් වගේ නෙමෙයි. දැන් නම් විගණන කරන මේ කෝප් මේ මීටින් එක වීඩියෝ එකක් විදිහට යනවා. ඒක බලන්න ලැබෙන නිසා මිනිස්සුන්ට බලන නිසා පොඩියට කයිවාරුවටත් එක්ක දේශපාලනඥයෝ අද දේවල් අද කියන්නේ මේ දැන් මාලිමාණ්ඩුව වෙන්නත් කලින් ඉඳන්ම ඒ മന്ത്രിවරු එක දේවල් කියනවා කෝප් කමිටුව වලදී කයිවාරු ගහනවා අර මේ කාලේ එහෙම නෙමෙයි. මේ කාලේ ඇත්තටම වෙන දේ කවුරුත් දන්නේ නැහැ කෝප් කමිටුවේ. ඉතින් සැර බාල කරන්න උත්සාහ කරන්නේ. සමහරු වෙන්නේ කලින්ම කොන්ත්‍රාත් එක අරගෙන. ඒ කියන්නේ මේක සැර බාල කරන්න. එක උදාහරණයක් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ කුලියක් ගෙවු ගොඩනැගිල්ල. ඒකත් අවන්නල මහත්තයාගේ මේක. මම කළ වාර්තාව කෝපා කමිටුවේ සාකච්ඡාවට දැම්මා. ඒකේ සභාපතිවරයා වුණේ ලසන්තාලේ ගෙවන්න මහතා. ලසන්තාලේ ගෙවන්නගේ පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායකගේ තමයි අමාත්‍යාංශය. හරි. ඔය වෙද්දි කුලියට දීමේ ගිවිසුම අත්සන් කළෙත් නැහැ. මම අමාත්‍යාංශ ලේකම් විජේමාන්ට මහතාට කිව්වා කෝපා එකෙන් මේ ගැන කතා කරනතුරු ගිවිසුමට අත්සන් කරන්න එපා කළොත් අමාරුයි වැටේ කියලා.
ඊට පස්සේ මම කෝපයකේ පැය භාගයක් විතර විස්තර කරා කමිටු සමාජික විතර ඉඳපු බිමල් රත්නායක මහතා කිව්වා මේක බරපතල වංචාවක් කියලා. ලසන්තල්ලේ ගෙවන්න සභාපතිවරයාට මම කිව්වා අත්සන් කරන්න කියලා නිශ්චිත තීන්දුවක් ගන්න කියලා. ඒත් ඔහු කිව්වා කැබිනට් තීන්දුවක් කරන් තියෙන නිසා අත්සන් කරන්න එපා කියලා තීන්දුව කරන්න බැරි බව. ඒ වෙලාවේ නිශ්චිත තීන්දුවක් දුන්නා නම් මේ පාඩුව නතර කරන්න තිබුණා. මම නිලධාරියෙක් වුණත් විගණන වාර්තාවට දැම්මා ගිවිසුමට අනුමැතිය දීම කැබිනට් මණ්ඩලයේ විචක්ෂණ භාවයකින් තොරවගත් තීන්දුවක් කියලා. කියන්නේ විගණන නිලධාරියා කැබිනට් එකට විරුද්ධව දුන්නා. ඉතින් මේ වගේ ඔහු සෑහෙන කාර්යභාරයක් කරපු කෙනෙක්. ඔහු විශ්‍රාම ගත්තන් පස්සේ විගණන වලට උපදේශන දායකත්වයෙන් දෙමින් හිටපු කෙනෙක්. ඉතින් මේ මිනිස්සයා ඇත්තටම අපේ රටේ ඉන්න තිබුණු කෙනෙක්. මට මේක මතක් කරන්න අවශ්‍ය වුණේ. අබන්වල කියන්නේ ඓතිහාසික මම මෙතන එකින් එක කියන්නේ විගණන වාර්තා ගණනාවක් කරා විතරක් නෙමෙයි ඇත්තටම අපේ කිව්වා වගේ මමත් ඇතුළත්ව මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය වලට මේ වගේ තොරතුරු දෙමින් ඒවා හරහා රටේ සංවාදයක් ඇති කරලා ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරපු ඉතාම වැදගත් නිලධාරියෙක්. ඉතින් මේ වගේ විසල් බ්ලෝවර්ස්ලා තොරතුරු ලබා දෙන්නෝ රාජ්‍ය ආයතන වල ඉඳගෙන Taman දකින්න වැරදි යම් කිසි විදිහකින් රටේ එළිදරව්වට ගේන්න මහන්සි වෙන මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ රට පරිස්සම් කරන්න දායක වුණා. මම ඇත්තට මගේ අත්දැකීම අනුව විශේෂයෙන්ම බැංකු ශාස්ත්‍රයේ ඉන්න කේසර කෝට්ටේගොඩ බැංකු සේවක සංගමේ කටයුතු කරපු වෘත්තීය සමිති නායකයා සෑහෙන මහන්සි වුණා තමන්ගේ ශාස්ත්‍රයේ වෙන විවිධ දේවල් වලදී ඒ තොරතුරු සමාජගත කරලා විශේෂයෙන් අපිත් එක්ක ගනුදෙනු කරා. ඒ තොරතුරු හඹා ගිහිල්ලා ඔහු තොරතුරු සමාජයට එකතු කරලා අපිට තොරතුරු ටික ගොනු කරලා දෙනවා මෙන්න මේ ඉෂුව එක ලියන්න කියලා. මේ වගේ ඉන්නවා රක්ෂණ සංස්ථාවේ ඉඳපු ප්‍රකට වෘත්තීය සමිති නායකයෙක් හිටියා. බොහෝ දේවල් එලි කරන්න විශාල දායකත්වයක් දුන්න වෘත්තීය සමිති නායකයෙක්. අනිත් කෙනා ජෝසප් ස්ටාලින් මහතා. තමන්ගේ ශාස්ත්‍ර අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ කාලේ රාජකීය විද්‍යාලෙද ඕන තැනක වංචා දූෂණ වෙන ඉස්කෝලවල වෙන වංචා දූෂණ මහා පරිමාණ වෙන සත්‍තිපතා මාධ්‍ය වලින් එළියට ගන්න ඔහු වෘත්තීය සමිති නායකයෙක් විදිහට මැදිහත් වුණා. සමහර ශ්‍රේෂ්ඨවල වෘත්තීය සමිති නායකයා තමයි අපට කතා කරලා සිද්ධි යට ගහන්න මැදිහත් වෙන්නේ. ඒ කියන්නේ සිද්ධිය ගැන ලියන්න එනවා කියලා දැනගත්තම මේ ඔය අහවල් එක ලියනව නේද? ඒක මෙහිමයි. මොකද ඒකේ ලොක්කොන්ව පිනවන විදිහට වැඩේ අපි නවත්තලා දෙන්නම් කියන වෘත්තීය සමිති නායකයෝ හිටියා. හැබැයි මේ ජෝසප් ස්ටාලින් මහතා වගේ අය හෝ නැත්නම් කේසර කෝට්ටේගොඩ වගේ අය හෝ එවැනි අය හිටියා තම තමන්ගේ ශාස්ත්‍රවල අඩුපාඩු හොයන්න මැදිහත් වෘත්තීය සමිතියයි. මේගොල්ලොත් හොඳ විසිල් බ්ලෝවර්ස්ලා හෝ නැත්නම් ඒගොල්ලෝ විසිල් බ්ලෝවර්ස්ලාත් එක්ක ඩිරෙක්ට් ගනුදෙනු කරලා මාධ්‍ය විද්‍යාවට තොරතුරු ගෙනල්ලා දෙනවා. ඒකත් වෙනම වැඩ. ඉතින් මේ වගේ අය ඉන්න ඉන්දියා ඉතින් ලලිත් අඹන්වල මහතාගේ උපහාර පිදීම ඇතුලේ මතක් කරන්න ඕනේ මේ ශාස්ත්‍රයේ මේ තොරතුරු ලබා දීම කියන එක. රාජ්‍ය ආයතනවල මේ වගේ ඉතින් විසිල් බ්ලෝවර් කියන කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක්. ඉතින් අවසානයේ මතක් කරන්න ඕනේ ලෝකයේ බොහෝ රටවල මේ විසල් බ්ලෝවර් කෙනෙක් එහෙම නැත්නම් අකටයුතු නායකයෙක් තොරතුරු ලබා දෙන කෙනෙක්ට ආරක්ෂාව සැපයීම සඳහා නීති රීති තියෙනවා. ලංකාවේ එහෙම තොරතුරු සපයන කෙනෙක් එහෙම නැත්නම් මාධ්‍යයකට හෝ වෙන විදිහකට හෝ යම්කිසි හොරකමක් වංචාවක් දූෂණයක් ගැන තොරතුරු දැනගෙන තොරතුරු එකතු කරලා දැන් අමනල මහත්තයා විගණකයෙක්නේ. එයා කොහොමද තොරතුරු එවැනි තොරතුරුම තමයි එක තමයි ගනුදෙනු කරේ. තව සමහර අය ඉන්නවා රාජ්‍ය ආයතනයක හෝ නැත්නම් ප්‍රබල තැනක නැත්නම් ප්‍රයිවට් කෝපරේෂන් වල පවා. මෑත කාලේ ඔය Facebook වගේ ටෙක් කම්පැනිස් වල තොරතුරු එළියට දාලා ලොකු තොරතුරු එළිදර දැමීමෙන් ලොකු එළිදරව් සිද්ධ වෙලා ඒ ආයතනවල කරපු මහා පරිමාණ වැරදි එළිදරව් වුණා. ඉතින් ඔබ බැලුවොත් ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් තියෙනවා Netflix එකේ මට එකපාරම නම් මතක නැහැ. බොහෝ අය බලලා ඇති ටෙක් කම්පැනිස් වල ඇතුළේ ඉඳලා එළියට ආපු විශාල පිරිසකගේ ඉන්ටර්විව්ස් දාලා මේක මේ ටෙක් කම්පැනිස් කොහොමද අපේ ජීවිතය හැන්ඩල් කරන්න කියන එක එළිදරව් කරා. මම කියන ප්‍රයිවට් කෝපරේෂන් ගැන අකටයුතු නායකයන් ඉන්න පුළුවන්. ලංකාවේ නම් මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ගනුදෙනු කරන්නේ තමන්ගේ කන්ටැක්ට්ස් විදිහට නඩත්තු කරන්නේ රාජ්‍ය ආයතනවල ඉන්න විවිධ මට්ටම් වල පොලිසිය වෙන්න පුළුවන්. අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් විමර්ශකයෝ හිටියා. තමන්ගේ කරුණු මාධ්‍යවේදීත් එක්ක ගනුදෙනු කරමින් මේ කරුණු වලට එළිදරව් කරලා විශාල සමාජ වෙනසක් කරන්න. එතකොට අද ඔබ බැලුවොත් එහෙම සිරිලිය සවිය වෙන්න පුළුවන්. මේ දවස්වල කතා කරන අවන්ට් ගාඩ් වෙන්න පුළුවන්. මේ බොහෝ දේවල් මේ විදිහට අකටයුතු නායකයොත් එක්ක ගනුදෙනු කරපු මාධ්‍යවේදීන් විසින් එළිදරව් කරපු කතා තියෙනවා. ඒ නිසා අපි දන්න ලෝකයේ වෝටර්ගේට් කියන එක ඩීප් ත්‍රෝට් කියලා ප්‍රසිද්ධ වුණේ මාර්ක් ෆෙල්ඩ් FBI එකේ සහකාර අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහු තමයි නික්සන් ජනාධිපතිතුමාගේ ගෙදර යවන්න හේතු වෙච්ච එළිදරව්ව ඒ තොරතුරු දුන්නේ බොබ් වුඩ්ඩ් සහ මේ මාධ්‍යවේදීන් දෙන්නට දුන්නේ. එතකොට මේ එඩ්වඩ් ස්නෝඩන් කියන්නේ මේ විදිහට තොරතුරු එළිදරව් කරපු කෙනෙක්. ඉතින් මේ වගේ බොහෝ දෙනෙක් ලෝකෙ ඉන්නවා. මේගොල්ලෝ ඇත්තටම Taman මොන හරි අසාධාරණයක් අකටයුත්තක් වෙනවා කියන එක රටට ලෝකයට එළිදරව් කරලා සමාජ සංවාදයක් ඇති කරන්න දායක වෙන්නේ
ඒ අයගේ නමන්වල මහත්තයා ඒ අවසාන ජීවිත අවසාන භාගයේදී තමයි රටට ලෝකෙට කිව්වේ මම තොරතුරු දුන්නා එහෙම කියලා. එතකන් කවුරුත් දැනන් හිටියේ නෑ ඔහු තමයි මේ කාර්යභාරය කරේ කියලා. ඉතින් ඒකෙන් ඔහුට කීර්තියක් අත්පත් කරගන්න නෙමෙයි ඔහු ඒ කාලේ ඒව කරේ. ඊට පස්සේ ඔහු ඒක කිව්වේ මට මතකයි ඔහු කැමති වුණේ නෑ. අපි දැනන් හිටියා ඔහු එහෙම තොරතුරු දුන්න බව මාධ්‍යවේදීන් විදිහට මමත් තොරතුරු අරන් තියෙනවා ඔහුගෙන් කෝල් කරලා විස්තර අහලා තියෙනවා. ඒ නිසා දන්නවා. නමුත් ඔහු කැමති වුණේ නෑ ඒක කියලා වැඩක් නෑ නේ. ඉතින් එහෙම කියලා මං නෑ ඔබතුමා මේ වගේ දෙයක් කිව්වම ඔබතුමාව ආදර්ශයට පත් කරගෙන තව බොහෝ දෙනෙක් මේක කරන්න උත්සාහ කරයි අනාගතේ. ඒක ආදර්ශයක් බවට පත් කරගනී කියලා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් මේ වගේ කටයුතු නාදකෙන් පස්සේ ඇවිල්ලා අයි ඒක කරේ. ඒක කිරීම වැදගත්කම මේක සමාජගත කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා එතුමාට වගේම ඒ කාලයක් තිස්සේ මේ වගේ තොරතුරු එළිදරව් කරපු අයට මොකද වුන් කීර්තියක් ගෞරවයක් බලාපොරොත්තුෙන් නෙවෙයි නිසා ඒව කළේ. බොහෝ දෙනෙක්ට මේව කරාට පස්සේ හිතට දැනෙන හෘද සාක්ෂිය ලැබෙන සතුට සැහැල්ලුව. අනේ මම මේ දේ කරා මේක තමයි හරි දේ. අපි ඒ කියන්නේ ඒක ඕන තැනක මැරෙන වෙලාව වුණත් කියනද කිලින් තියන්න පුළුවන් අපේ අම්මලා අපිව හදලා තියෙන්නේ මෙහෙමයි. අපි අසාධාරණයට අයුක්තිර නෙමෙයි. ඒ වගේම මිනිස්සු අපි නඩත්තු කරන මිනිස්සු අපිට පඩි ගෙවන්නේ හෝ නැත්තම් අපි මිනිස්සුන්ට වග කියනවා. අපිට හෘද සාක්ෂියක් තියෙනවා. මෙන්න මෙතනින් එන එකෙන් අපි මේක කරලා සමාජයට යහපතක් කරනවා. ඒකෙන් ලැබෙන සතුට පමණක්ම වෙනුවෙන් වැඩ කරලා ඒ වගේ ජීවිත හානියයි මේ වගේ කටයුතු නාදකයෙක් වෙනවා කිව්වම දැන් අමන්වල මහත්තයාගේ ඇසිඩ් පාරක් කරනවා. මේ වගේ මිනිස්සු මරණයට පත් වෙනවා සමහර අය. ඒතර මේ කාරණේදී දෙපැත්තෙම ඉන්නයි මාධ්‍ය එළිදරව් කරන මාධ්‍යවේදී තොරතුරු ලබා දෙන කෙනා මේ දෙපැත්තම ඇසිඩ් පාරවල කැම ඇතුළු නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේක වැදගත් කාර්යභාරයක්. ඉතින් අද ලෝක අකටයුතු නාදකයන්ගේ දිනෙහිදී අපි විගණක විශ්‍රාමික සහ අද අප අතර නැති විගණන නිලධාරී සහ විශාල කාර්යභාර කරපු මිනිසයා ලලිත මන්වල මහතාට විසිල් බ්ලෝවර් කෙනෙක් විදිහට අපි ආචාර්ය පුද කර සිටිනවා. ඒ වගේම ලංකාවේ සියලු එලෙස තොරතුරු ලබා දුන් අයට මම හිතන මට මතක විදිහට මගේ ගුරුවරයා මාධ්‍ය ගුරුවරයා ලසන්ත රුහුණගේ සිරිලිය සවිය ගිනුම් ගැන මුලින්ම එළිදරව් කර මාධ්‍යවේදියා විමල් විරවංශගේ එළිදරව් ගණනාවක් නාමල් රාජපක්ෂගේ තාරුණීය හෙටක් ඇතුළු විවිධ සංවිධානවල රාජපක්ෂලාගේ NR කන්සල්ටන්ට්ස් ඇතුළු සමාගම් ජාලවල තොරතුරු එළිදරව් කර මාධ්‍යවේදියා ඊළඟට ග්‍රෑන්ඩ් හයට් වංචා එළිදරව් කර මාධ්‍යවේදියා මේ රට රාජපක්ෂ පවුලේ වැඩිම දූෂණ වංචා එළිදරව් ගණනාවක් සිදු කළ මාධ්‍යවේදියා ලසන්ත රුහුණගේ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 දී මරණයටපත් වුණා විඥාන කරුණු එළිදරව් කිරීමේදී. ඊට පස්සේ තව මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හිටියා ගවේෂණාත්මක නමුත් වැඩිම එළිදරව් කර මාධ්‍යවේදියා ලසන්ත රුහුණගේ තනි මාධ්‍යවේදියෙක් ගත්තොත් ලසන්ත අයියා එහෙම නැත්නම් අපේ ගුරුවරයා තමන්ගේ පොතේ පිදුම ලියලා තියෙන්නේ මේ විදිහට ලසන්ත රුහුණගේ කියන නම ඉස්සරහින් එහෙම නැත්නම් රාවය පුවත්පත කියන බ්‍රෑන්ඩ් එක ඉස්සරහින් අනිද්දා පුවත්පත මේ බ්‍රෑන්ඩ් එක ඉස්සරහින් නම් ඉස්සරහින් බොහෝ තොරතුරු එළිදරව් වෙනවා. එතකොට සමාජයේ කතිකාවට ලක් වෙනවා මේ අහවල් එළිදරව් කරගෙන මේ අහවල් කෙනා කියලා. ඒ කතිකාව නිසා ඔවුන් ආරක්ෂාවකුත් ලබනවා. මොකද මේ අහවල් කෙනා මේක එළිදරව් කරන නිසා තමයි මේ හානිය වෙන්නේ කියලා කතා බහට ලක් වෙන නිසා. නමුත් අකටයුතු නාදකෙක්ට කවදාවත් එහෙම ආරක්ෂාවක් ලැබෙන්නෙත් නැහැ, ගෞරවයක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අත්‍තරම ලසන්තය තමන්ගේ පුදුම ලියලා තිබේ මිනිස්සුන්ට, තමන්ට තොරතුරු දුන්න මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා මම අවසානයේ මේ සියලු දෙනාට මේ වැනි මිනිස්සුන්ට ආචාර කරමින් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ආරක්ෂා කිරීම සඳහා නීති සකසමු. ඔබ යම් තැනක ඔබට හෘද සාක්ෂියට එකඟ නැති දෙයක් පේන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ තොරතුරු බෙදා ගන්න, නොකඩවා නොපැකිලිව ඉදිරියට එන්න. ඒක මතක් කරමින් අපි යනවා. සුබ දවසක්.